හරි ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඕගොල්ලෝ දැන් ඉන්නවද? ඉතින් මම අද ගමනක් යන්න තමයි බැලුවේ නිවාඩු දවසේ. ඉතින් අවුවත් හොඳට පායලා තිබ්බ හින්දා අද ගමනක් යන්න හිතුවා. මම බැලුවේ බෙල්ලුට් පැත්තේ යන්න කියලා තමයි. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මුලින්ම බෝගම්බරට යන්න ඕන. අපි බලමු කොහොමද කියලා. හරි ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද නිවාඩු දවසේ පොඩි ගමනක් යන්න තමයි යන්නේ. අවුව හොඳටම සැර වැඩි. බලමු ගිහිල්ලා දැන් ඉන්නේ බෝගම්බර. හරි ඉතින් අද නම් සෙනග ගොඩක් ඉන්න දවසක්. ඉතින් මෙතන තමයි බස් නවත්තන්නේ. බස් එක ගලා බස් එක තමයි යන්න ඕනේ. ඉතින් බස් එක 10:00ට වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු. එතකම් පොඩි රවුමක් දාගෙන ඉන්නවා. හරි ඉතින් බස් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක යන්නේ 10:00ට. අපි දැන් බස් එකේ ගිහිල්ලා එතෙන්ට බෑලා අපි වීඩියෝ එකක් ගමු. හරි ඉතින් දැන් අපි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බස් එක ඇවිල්ලා නවත්තන්නේ මෙතන තමයි. ඊට පස්සේ දැන් කෙලින්ම යන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙන ඇතුල් පාරින් තමයි යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. හරි ඉතින් මෙන්න මේ පාර දිගේ ඉතින් කෙලින්ම යන්න තියෙන්නේ. පැත්තකින් පයින්ස් කැලේ තමයි තියෙන්නේ. ඉතින් පල්ලෙහා පාරනේ උඩ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. හරි ඉතින් අපි දැන් ප්ලේස් එකට ආවා. දැන් මෙතන ඉඳන් පයින්ස් කැලයක් තමයි තියෙන්නේ. දිගටම යන්න තමයි තියෙන්නේ. පයින්ස් කැලයක් තමයි තියෙන්නේ. මාර ලස්සන view එකක් තියෙනවා ඉස්සරහට. අපි යමු ඉස්සරහට. පාර නම් හරියටම දන්නේ නැහැ. අහගෙන තමයි යන්න වෙන්නේ. උඩ තනිකරම තියෙන පයින්ස් කැලයක්. තව යන්න තියෙනවා ගොඩක්. ආගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මේ හරියගෙන කිව්වොත් ඉතින් මාරම නිදහස් තැනක්. මාරම කූල් එකක් තියෙනවා මේ දැන් යන ටිකේ. පයින්ස් කැලේ තමයි උඩට වෙන්න තියෙන්නේ. ඉතින් මේ ටිකත් ලස්සනයි. ඉතින් පයින්ස් තමයි පල්ලෙහාට වෙන්න තියෙන්නේ. තව ගොඩක් දුර යන්න තියෙනවා. මෙතනින් තමයි දැන් යන්න යන්නේ. අපි බලමු කොහොමද උඩට ගිහිල්ලා. මාරම ලස්සනට පේනවා. අපි දැන් ගොඩක් ළඟයි.
අපි දැන් පොට් එකට ආවා. පොට්ටමාංශි ලස්සන දයක් පේනවා ඉස්සරහට. බලමු ගිල්ල කොහොමද කියලා. හරි ඉතින් උඩ තවත් තැනක් තියෙනවා කිව්වා. අපි ඒක බලනවා යන්නේ. වයින්ස් කලේ මැද්දේ. අම්මෝ. මාර කොල්ලක් තියෙන්නේ. පැත්තලා පොඩ්ඩක් මේ පැත්ත සුවේ තව යන්න දිනවා ගොඩක් දුර. දැන් අපි දිගටම උඩට යමු බලමු මොනවද තියෙන්නේ කියලා බලන්න. ලස්සන දැන් ගොඩක් ඇති. මාරම ලස්සන view එකක් තියෙන්නේ. බලමු උඩටම ගිහලා කොහොමද කියලා. මාර ගෝල් එකක් තියෙන්නේ. ඔයාලා දකින්නද මුවෙක් ගියා පොඩි එකෙක්. හරි ඉතින් තවත් ලස්සන උසකට ආවා. උස දැනකට ඉතනත් මාරම ලස්සනයි. වයින්ස් වලට එතන නම් ලොගෝටම පේනවා. මෙතනත් මාරම ලස්සනයි. මාරම නිදහස් තැනක්. වයින්ස් කැලෑවත් එක්ක මාර ලස්සනට පේනවා පල්ලෙහා ඈත. බෑවට පුළුවන් වුණොත් යන්න බලනවා. මේ පැයක් වගේ යයි යන්න බලමු. යන්න පුළුවන් වුණොත් යමු. ඉතින් පොඩ්ඩක් ඉඳගත්තා. මෙතනත් මාරම ලස්සන view එකක් තියෙන්නේ. සුපිරි මාරම කූල් එකක් තියෙන මෙතන ඉඳගත්තට පස්සේ
මාරම ලස්සනයි. හරි ඉතින් channel එකක් කරන්න පටන් ගත්තා. A level වලත් එක්ක කරගෙන යන ගමන් ඉතින් travel කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩක් මිනිස්සු ආසයි ගස්වැල් අතරින් හුස්ම ගන්න. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා මේ සබාදාමත් එක්ක එයාලට එන්න අමාරුයි. ඒ කියන්නේ වැඩ රාජකාරීත් එක්ක දැන් මේ විවිධ මට්ටම් අනුව රැකියාවලට වගේ දේවල් වලට එයාලා කාර්යබහුල වෙනවා. ඉතින් කොල්ලොත් එහෙමයි. එතකොට මේ වගේ තැන් බලන්න ආස ගොඩක් වැඩි හිටියයත් එහෙමයි. ඉතින් ඒකින්ද මේ වගේ ලස්සන තැන් වලට ඇවිල්ලා දැන් මං ඇවිල්ලා ඉන්නේ බෙල්ලොට්. ඉතින් ලස්සන තැන් බලන්න හැමෝම ආසයි. ඉතින් මේ වගේ දේවල් ඔයාලා ළඟට ගේන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ channel එකෙන්. ලස්සන දේවල් බලා ගන්න පුළුවන් ඉස්සරහට වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් ඕක click කරන් තියාගන්න. ඊටම වීඩියෝස් ගේනවා පුළුවන් විදියට. A level වැඩත් කරගෙන යන ගමන් තමයි channel එක පටන් ගත්තේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ ඉදිරියට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනත් මාර ලස්සන විවයක් තියෙනවා. මං හිතන්නේ මේවා ගිනි තියලාද කොහෙද? ඉතින් ලස්සනට තියෙන්නද කලින්. කොළ පාට තියෙන්නද දැන් නම් අවුල් අතරම. අපි වැව පැත්තට යමු වෙනවා. හරි ඉතින් දැන් අපි තැනට ආවා. අර පිටිපස්සෙන් පේන්නේ වැව. අපි යමු උඩට. මාරම ලස්සනයි. හරි ඉතින් අපි ඔන්න තැනට ආවා. දැන් ඉතින් මෙතනින් තව ටික දුරයි තියෙන්නේ. හරි ඉතින් පාර වරක් විතර වැරදුනා. අන්තිමට ආවා. හරි ඉතින් කොහොම හරි කට්ටක් කාලා උඩට ආවා. ඉතින් මාර වගේමත් දුන්නා උඩට එන්න. ඉතින් මාරම නිදහස් තැන. හවස් වරුවක වගේ ආවා නම් මාරම ලස්සනක් තියෙයි. ඒ කියන්නේ දැන් අවුව ගොඩක් සැර වැඩි.
බස් එකක්. දැන් අර පැත්තේ ඉඳලාමයි එන්නේ. ඔන්න අර හරි ඉඳන් වගේ අර දෙන්නේ වැව. අපි යමු පල්ලෙහාට. හරි ඉතින් අන්තිමට ලස්සන දේවල් බලා ගන්න පුළුවන් වුණා. මාරම ලස්සනයි, මාරම සතුටුයි. ඉතින් අන්තිමට කියන්න තියෙන දේ ඔයගොල්ලොත් ඇවිල්ලා බලලා යන්න. ඉතින් බලන්න බැරි අයට මේ වීඩියෝස් වලින් S2කින් බලා ගන්න පුළුවන් කොහොමද මේ පැත්ත කියලා. ඉතින් ගමන මෙතනින් අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් ඉතින් අවසානට ඕගොල්ලන්ට ලස්සන දෙයක් බලා ගන්න පුළුවන් මේ ගමනේ අවසානයේ මෙන්න මේ විදිහට.